මාත් අයියා ඉක්වා මේ දෙක අල්ලගත්තොත් අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා නේද? ප්‍රාන්තයට අයත් වෙලා තිබ්බු භූමියක්. නමුත් අල්ලගත්ත පුතේ. අල්ලගෙන ඉවර වෙලා ජර්මනිය කියලා ලස්සන රාජ්‍යයක් හැදුවා ඔටෝවන් අයියා කීයද? 1870 වසරේදී ඔටෝවන් අයියා හැදුවා ජර්මනිය කියලා රාජ්‍යයක්. හරිද? ජර්මනිය එක්සත් කිරීමේ ව්‍යාපාරයේදී ප්‍රංශය සහ ජර්මනිය සතුරන් වෙනවා. හරිද? අනේ යන්න ඔයාලත් එක්ක අපි තරහයි. කවුද තරහ වුනේ? ප්‍රංශය. ඇයි තරහ වුනේ? ඔයාලා අපේ ප්‍රදේශ දෙකක් අල්ලගත්තනේ හලෝ. ඒක නිසා හලෝ අපි තරහයි කියලා ඔන්න කවුද තරහ වුනේ? ප්‍රංශය සතුරන් බවට පත් වුණා. හරි. ඔන්න එක කාරණයක් මතක තියාගන්න. මේකේ වැදගත් කාරණා කීපයයි තියෙන්නේ. මොනවාද? ජර්මනිය එක්සත් කිරීමේ ව්‍යාපාරයේදී ප්‍රංශය සහ ජර්මනිය සතුරන් බවට පත්වීම. මිතුරන් නෙමේ සතුරන් උනේ.